දන්නවා පුංචි ළමයෙක්ගේ සමස්ත සංවර්ධනය සිද්ධ වෙන්න අංශ 4ක් යටතේ දරුවා සංවර්ධනය කරන්න ඕනේ කියලා. පළවෙනි එක තමයි කායික හා සෞඛ්‍ය සංවර්ධනය. එතෙන්දී දල හා සියුම් මාංශ පේශි සංවර්ධනය ඇතුළත් වෙනවා. දෙවෙනි එක තමයි දරුවගේ බුද්ධි සංවර්ධනය. මේ බුද්ධි සංවර්ධනය කියපුවාම අපි අංශ ගොඩක් යටතේ කතා කරනවා. තුන්වෙනි එක තමයි දරුවගේ සමාජීය හා චිත්ත වේග සංවර්ධනය. හතරවෙනි එක තමයි භාෂාව හා මුල් කාලීන සාක්ෂරතාවය. මේ සමස්ත සංවර්ධනය උදෙසා තමයි අපි මුතු අකුරට පෙර පොත් පෙළ සම්පාදනය කළා තියෙන්නේ. මෙතෙන්දී අපි විශේෂ කාරණා රැසක් අවධානය යොමු කළා තියෙනවා. ඒක තමයි මේ වයසට ගැළපෙන විදිහට, වයසට උචිත විදිහට මේ මේ ක්‍රියාකාරකම් සම්පාදනය කරන්න. මෙහිදී ලෝකයේ කරලා තියෙන අධ්‍යාපන විශේෂඥයින්ගේ අදහස් ඔවුන්ගේ නිර්දේශ ඒ වගේම මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් තියෙන ගුරු මාර්ග උපදේශ මේ සියල්ල සැලකිල්ලට භාජනය කරමින් තමයි මේ පොත් පෙළ සම්පාදනය කරලා තියෙන්නේ. වයස අවුරුදු 3ත් 4ත් අතර දරුවන්ට අපි පොත් 4ක් මේ පොත් පෙළේ වෙන් කරලා තියෙනවා. දෙවැනි අදියර ගත්තාම දෙවැනි අදියරේට පොත් 7ක් නිර්මාණය වෙලා තියෙනවා. මේ පොතත් පළවෙනි අදියරේ මේ ක්‍රියාකාරකම් පොතෙන් අපි ළමයට ඒ අවධියේදී නිපුණතා සංවර්ධනය සඳහා ක්‍රියාකාරකම් රැසක් මේ පොතේ අන්තර්ගත වෙනවා. ඒකෙදි විශේෂම දෙන්නේ ඊටමත් ඔබට පේනවා ඊටමත් ආකර්ශනීය විදිහට වර්ණ භාවිතා කරමින් සෞම්‍ය වර්ණ භාවිතා කරමින් මේ පොත කරලා තියෙනවා. මේකේ ස්ටිකර්ස් තෝරලා මේ අවශ්‍ය තැනින් අලවලා ඊටමත් දරුවට ආකර්ශනීය වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මෙතෙන්දී තියෙන විශේෂම දේ තමයි මේක අපිට පුංචි දෙයක් වගේ පෙනුනට මේ ළමයාට ස්ටිකර් එක ගලවලා අලවන එක ළමයාට ඒක ලොකු දෙයක්. එයා තෝරන්න ඕන. එයා ඒක හරි තැනට අලවන්න ඕන. ඊළඟට ඒ සම්බන්ධයෙන් එයා තීරණ ගන්න ඕන, හිතන්න ඕන. මේ වගේ ක්‍රියාකාර මේ ඔස්සේ එයාලගේ හැකියාවන් බුද්ධි වර්ධනයේ විශාල අංශ ටිකක් සංවර්ධනය වෙනවා. ඔබ දන්නවා මේ පෙර කියවීම කිව්වහම මේ මුල් ළමාවියේ ඉන්න දරුවෝ වයස අවුරුදු 3ත් 4 ඉන්න දරුවෝ අකුරු කියවන්න බෑ. ඒගොල්ලෝ අකුරු දන්නේ නැහැ. ඒගොල්ලෝ කියවන්නේ පින්තූර. ඉතින් මේ පින්තූර කියවන්න පුළුවන් වෙන විදිහට ඉතාමත් ආකර්ශනීය විදිහට මේ චිත්‍ර නිර්මාණය කරමින් ලියලා තියෙනවා. මේ එතකොට මේ ලියලා තියෙන අකුරු ළමයාට කියවන්න නෙවෙයි මේක කවුරු හරි වැඩිහිටියෙක් එක්ක කරන්නේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. නැත්නම් පවුලේ වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට තමයි මේ අදහස තියෙන්නේ කියන්න. නැත්නම් දරුවා කරන්නේ මේ චිත්‍රය අපි විශේෂයෙන්ම මෙතන දෙමාපියන්ට කියලා තියෙනවා මේ දරුවන්ගේ කියවීම සංවර්ධනය කරන්න මොනවද ඔබ මුල් ළමාවියේදී කරන්න ඕනේ කියලා. ඒ වගේ ලොකු උපදෙස් මාලාවක් මෙතන තියෙනවා. මේ පොතෙන් කරන්නේ මේ ඉලක්කම් හඳුනා ගැනීමේදී. අපි මේ ඉලක්කම් මෙතන හඳුනා ගැනීමක් තමයි කරන්නේ. එතකොට මූලිකම වශයෙන් ගණිත කුසලතාවයන් සංවර්ධනය කරන්න පාතැබීමක්. අපි දැකලා තියෙනවා ඇත්තටම ගොඩක් තැන්වලදී අපි ගොඩාක් දේවල් උගන්න හදනවා. නමුත් ළමයාගේ නිසි වයසට උචිතාකාරයෙන් තමයි කරන්න ඕන. ඉතින් ඒක අපි බොහොම වගකීමෙන් කරනවා. ඉලක්කම් ලියන්න නෙවෙයි හඳුනා ගන්න සහ ඒගොල්ලෝ ඒකත් එක්ක පුංචි ක්‍රියාකාරකම් කරන්න තමයි මේ අවධියේදී අපි දරුවෝ පොළඹවන්නේ. එහෙමනම් දෙවෙනි අදියරේ පොත් 7ක් තියෙනවා. ඒකෙන් පළවෙනි පොතේ අපි ආයෙත් කරන්නේ අත්වැඩ. ඉතින් මෙතෙන්දිත් කරන්නේ පළවෙනි අදියරේ කරාට එහාට ගිහිල්ලා ළමයාගේ සියුම් මාංශ පේශි සංවර්ධනය සඳහා අභ්‍යාස 49ක් මේකට අන්තර්ගත කරලා තියෙනවා. අපි මෙතෙන්දි විශේෂයෙන්ම අපි දෙමාපියන්ට උපදේශ මාලාවක් දීලා තියෙනවා. දරුවා මේක කොයි වගේ මට්ටමින් කරත් දරුවා අගය කරන්න. මොකද එතනින් ඒ අගය කිරීම තුල තමා දරුවා ඉදිරියට යන්නේ. ඉතින් දරුවගේ මට්ටමින් කළ හැකි අභ්‍යාස විශේෂයෙන් තෝරලා 49ක් මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ගණිත විෂයට මූලික ආරම්භයක් දෙන මේ ගණිත සංකල්ප. එතකොට මුල් ළමාවියට ගැලපෙන විදිහට ගණිත සංකල්ප තමයි අපි මෙතෙන්දි කතා කරන්නේ. මේ ලොකු පොඩි උස මිටි මහත කෙට්ටු මේ වගේ ගණිත සංකල්ප අවකාශය පිළිබඳව සංකල්ප ලොකු පොඩි මේ සංකල්ප ඊළඟට පිළිවෙල අනුපිළිවෙල මේ වගේ අපි සංකල්ප ගොඩක් මේකෙදි කතා කරනවා. ඒ වගේම මෙතෙන්දිත් ළමයාට ක්‍රියාකාරකම් ගොඩක් මේකේ අන්තර්ගත වෙනවා. අපි මේ තියෙන්නේ දෙවැනි අදියරට තියෙන ක්‍රියාකාරකම් පොත.
මේකෙත් ඉතාමත් ආකර්ශනීය විදිහට ස්ටිකර් ෂීට් දෙකක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ඔබට පේනවා ඇති ළමයාට ඉතාම සුන්දර අත්දැකීමක් සමගම තමයි ඒගොල්ලන්ට මේ ක්‍රියාකාරකම කරන්න තියෙන්නේ. හැඩතල සහ පාට ගැන කතා කළොත් ඔබ දන්නවා අපි මුල් ළමාවියේදී තමයි හැඩතල සහ පාට පිළිබඳව මූලික අදහස ලබා ගන්නෙ. ඒක නිසා ප්‍රධාන පාට වර්ගත් ඒ වගේම ප්‍රධාන හැඩතලත් අපි මේ පොතේ අන්තර්ගත කරලා තියෙනවා. මේ හැම එකකම තියෙන විශේෂත්වය මේක ඉතාමත් ආකර්ශනීය විදිහට දරුවන්ට ග්‍රහණය කරගන්න පුළුවන් විදිහට තමයි මේ ක්‍රියාකාරකම් ඇතුළත් කරලා තියෙන්නේ. මේ තියෙන ඉලක්කම් පොත මේකෙදී අපි 1 සිට 9 දක්වා ඉලක්කම් හඳුනා ගන්නත් ඒ ආශ්‍රිතව ක්‍රියාකාරකම් කරන්නත් අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා. ඒ වයසට උචිත වන ආකාරයෙන්. ඊළඟට මම ඔබට පෙන්වන්නේ මේ පෙර කියවීම. මේකෙදි තාමත් වටිනා දෙයක් කියන්න තියෙනවා. මේ පෙර කියවීම කියලා කියන්නේ මේ වයසේදී අකුරු කියවන්න බෑ. එතකොට මේ වයසේදී මේ දරුවා කියවන්නේ පින්තූර. විශේෂයෙන්ම මෙතෙන්දී පින්තූර වමේ සිට දකුණට කියවන්න. අපි සිංහල අක්ෂර අපි කියවන්නේ වමේ සිට දකුණට. වමේ සිට දකුණට කියවීම හුරු කරන්න මේකේ විශාල අභ්‍යාස ප්‍රමාණයක් ඇතුළත් කරලා තියෙනවා පෙර කියවීම විදිහට. ඔබට පේනවා ඇති මෙතෙන්දී මේ වමේ සිට දකුණට කියවනකොට ලස්සන කතන්දරයක් නිර්මාණය කරන්නත් අපි අවස්ථාව ලබාලා දීලා තියෙනවා. අපේ බොහෝ දෙනෙක් උනන්දු වෙන්නේ ලියන්න. හැබැයි අපි මේ පොතේ අන්තිම පොත විදිහට තමයි පෙර ලිවීම හඳුන්වන්නේ. එතකොට පෙර ලිවීම අපි මේ පොත් පෙළේ අවසාන පොත විදිහට තමයි අපි ඔබට හඳුන්වලා දෙන්නේ. ඒකට හේතුව මේ ලිවීමට පෙර අපි බොහෝ ක්‍රියාකාරකම් ප්‍රමාණයක් දරුවොත් එක්ක කළ යුතු වෙනවා. සුනිල් සෝලන්නාරච්චි, ඊළඟට ප්‍රීතිකා සිල්වා, නලීනා බ්‍රෝහිය මේ ලේඛක මණ්ඩලය තමයි මේ පොත් පෙළ සම්පාදනය කරලා තියෙන්නේ. අපි ගත්තාම සුනිල් සෝලන්නාරච්චි කියන්නේ මුල් ළමාවිය සම්බන්ධයෙන් අධ්‍යාපනඥයෙක්, ඒ වගේම පර්යේෂකයෙක්, ඒ වගේම අපේ අනිත් ලේඛිකාවන් දෙදෙනා ගත්තත් වසර 35කට වැඩි කාලයක් මුල් ළමාවියේ දරුවන් එක්ක දරුවන් එක්ක ජීවත් වෙච්චි, ඒ වගේම මුල් ළමාවියේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන ඔවුන් එක්ක වැඩ කරන අය තමයි මේ පොත් පෙළට දායක වෙලා තියෙන්නේ. ඒ වගේම සංස්කාරක මණ්ඩලයක් යටතේ මේ පොත්වල නැවත සංස්කරණය වීමකුත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉතාමත් අපි ලොකු උත්සාහයක් කරන් තියෙනවා මේ පොත් පෙළ ඉතාමත් හොඳින් ඔබ අතටපත් කරන්න. අපි ලොකු කාලයක් ගන්නවා මේ පොත් පෙළ නිර්මාණය කරන්න. ඒකට හේතුව තමයි මේ දරුවෝ කියලා කියන්නේ අපිට ඉන්න වටිනාම සම්පත. ප්‍රකාශන ආයතනයක් විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා. සමාජ වගවීමක් තියෙනවා. මේ දරුවන්ගේ කුසලතාවයන් ඒ අවධියේදී දියුණු කළ යුතු මට්ටමින් දියුණු කරමින්, ඒ වගේම ඔවුන්ගේ විභව ශක්තියින් අවදි කරමින් ඔවුන් ලෝකයට ඉතාමත් ඵලදායි වාසනාවන්ත දරුවෝ විදිහට සමාජගත කිරීමේ ලොකු වගකීමක අපිත් කොටස්කරුවෝ. ඉතින් ඒ හන්දා අපි ලොකු කාලයක් ගන්නවා හැම පොතක්ම නිර්මාණය කරන්න. ඒ වගේම උසස් ප්‍රමිතයෙන්, අන්තර්ගතයෙන් සහ නිමාවෙන් ඒ හැම එකකින්ම දරුවන්ට උසස් දෙයක් දෙන්න, හොඳම දේ දෙන්න අපි උත්සාහ කරනවා.